හරි. ඇහෙනවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. සුබ උදෑසනක් වේවා. සහභාගී වෙලා ඉන්න හැමෝටම. එහෙනම් වැඩේ පටන් ගමු නේද? ළමයි වැඩේ පටන් ගන්න මැසේජ් එකක් දාන්න පොඩ්ඩක්. ඕකේ කියලා. හරි. එහෙනම් මම මේ වැඩේ පටන් ගන්නම්. හරි. මේ එතකොට ළමයි මේ පාඩමෙන් MCQ දෙකක් තුනක් අනිවාර්යෙන් විභාගයට අනිවාර්යෙන් එනවා හැම අවුරුද්දකම. එතකොට දාලා තිබ්බා ඔයාලට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන හැටි කියා දෙනවා. එතකොට මේ ආවර්තිතා වගුවේ විචලන අන්න ඒ පාර්ට් එක මේ තමයි මෙතන වැදගත්ම කොටස. ආවර්තිතා වගුවේ විචලන. ඒකේ අනුව අපිට ගොඩාක් දේවල් කරන්න පුළුවන්. මුලින්ම මේ බලන්න අපි මේ විදිහට ගිය සතියේත් කියා දුන්නා මේ විදිහට අපි කාණ්ඩ 8ක් දා ගන්න ඕනේ. පේනවද? 1 2 7යි 8 ළමයි ආවර්තිතා වගුවේ කාණ්ඩ 8යි තියෙන්නේ. හරිද? ආවර්ත තියෙනවා 4ක්. ආවර්ත කාණ්ඩයක් අපි මේ අතට තමයි දාගන්නේ. එන්න. එනෝ කාණ්ඩ 8ක් තියෙනවා. ඊට පස්සේ කාණ්ඩ මේ තිරස් අතර මේ සිරස් අතර පල්ලෙහාට තියෙන කාණ්ඩ. ඊට පස්සේ මේ තිරස් අතර මේ අතර තියෙන්නේ ආවර්ත. ඒ අනුව ආවර්ත තියෙනවා 4ක්. මේ පළවෙනි ආවර්තය, දෙවෙනි ආවර්තය, තුන්වෙනි ආවර්තය, හතරවෙනි ආවර්තය. හරිද? හතරවෙනි ආවර්තය. එතකොට සිරස් දිශාවට කාණ්ඩ, තිරස් දිශාවට ආවර්ත. ඒ අනුව මෙන්න මේ විදිහට අපිට මූලද්‍රව්‍ය ටික දාගන්නවා. හයිඩ්‍රජන් ගැන විශේෂයක් කියනවා නම් හයිඩ්‍රජන් තමයි සැහැල්ලුම මූලද්‍රව්‍ය. හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලුවරින්, නියෝන්, සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ආගන්, පොටෑසියම්, කැල්සියම්. හරිද? ආවර්තිතා වගුවේ අපිට ඉගෙන ගන්න තියෙන මූලද්‍රව්‍ය 20 ඔය 20. ඔයාලට මේකේ දැනගන්න ඕන දේ තමයි විභාගෙදී දෙනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. හොඳට අහගන්න. මම ලියන්නේ. විභාගෙදී ප්‍රශ්නයක් දෙනවා මෙන්න මේ විදිහට. මූලද්‍රව්‍යයක් දෙනවා 2 මෙන්න මෙහෙම ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් දෙනවා 2 8 6 කියලා. මොකද්ද? 2 8 6 කියලා අපිට දෙනවා ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක්. හරිද? මෙහෙම ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් දුන්නාම මේක මොකද්ද මූලද්‍රව්‍ය කියලා අහනවා. 2 8 6 කියලා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දුන්නාම එයාලා මේ ටික ගණන් කරනවා. 8යි 2යි 10යි 10යි 6යි 16යි. එතකොට 16නේ. එතකොට මොකද්ද පරමාණුක ක්‍රමාංකයේ පිළිවෙලට 16 තියෙන්නේ කීවෙනි මූලද්‍රව්‍යද කියලා මෙහෙම ගණන් කරනවා තේරෙනවා. හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම් ඔහොම. ඉතින් ඒ ක්‍රමෙත් හරි. හරිද? ඒ ක්‍රමෙත් හරි. ඒකට වඩා මම කෙටි ක්‍රමයක් කියලා දෙන්නම්. හරිද? මම ඒක තමයි කියන්නේ විභාගෙට ගියාම දැන් මේ ඔයාලගේ දෙවෙනි වාර විභාගේ මේ එනකොට ඔක්සිජන් නෙමෙයි. හරිද? ඔක්සිජන් නෙමෙයි ඈ. හරි. මේ කමන්නේ ඒ විදිහට උත්තර දෙන්න මම ඔයාලට කෙටි ක්‍රමයේ කියලා දෙන්නම්. ඒ කියන්නේ මේක එක විභාග රටාවක් ඈ. අද අපි විභාග රටාවල පළවෙනි එකක් ඉගෙන ගන්නවා. හරිද? මේ දැන් ඒක තමයි කියා දෙන්නේ. මම දැන් මේක කරලා ඔයාලට පාස් පේපරේ ඕ ලෙවල්
ඒ කියන්නේ සාමාන්‍ය පෙළ විභාගේ පාස් පේපරේ තියෙන ප්‍රශ්නයක් පෙන්නනවා. මේක කොච්චර ලේසිද කියලා මම ඔයාලට ඊට පස්සේ කියා දෙන්නම් ඈ. ඒ ආකාරය. ඔයාලට ඔන්නම් මේ එක්සෑම් එකට විභාගයට වැදගත් වෙන MCQ පොයින්ට් කියලා ඔන්නම් මේ වෙනම කොලයක් අරගෙන ලියා ගන්න උනා පුළුවන් මේකෙන්. මේ විදියට. මේක ඇවිල්ලා මොකක්ද ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මගින් මේ මොකද්ද මූලද්‍රව්‍ය කියලා හොයාගන්න එක. මේක හැම අවුරුද්ද ගොඩක් දුරට අවුරුද්දකට සැරයක් හරි අහනවා. එතකොට දැන් අපි කියා දුන්නානේ සිරස් අතට තියෙන කාණ්ඩ තිරස් අතට තියෙන්නේ ආවර්ත. මේකේ බලන්න මේ අවසානයේට තියෙන කීයද? අවසාන ශක්ති මට්ටම මේ ශක්ති මට්ටම් ළමයි ගිය සතියේ කියා දුන්නා. මතක ඇති. මෙහෙම මූලද්‍රව්‍යයක න්‍යෂ්ටියක් මෙහෙම තියෙනවා. න්‍යෂ්ටිය හැදිලා තියෙන්නේ මොනවයින්ද? න්‍යෂ්ටිය හැදිලා තියෙන්නේ ප්‍රෝටෝන වලිනුයි නියුට්‍රෝන වලිනුයි. හරිනේ. ප්‍රෝටෝන මොන ආරෝපණද? ප්‍රෝටෝන ධන ආරෝපණය. හරිද? හරියට ගෑනු ළමයි වගේ. හරිද? එතකොට පරමාණුක ක්‍රමාංකයේ තියෙන්නේ පරමාණුක ක්‍රමාංකයේ සමාන වෙනවා න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගානට. මොකද්ද වැදගත් පොයින්ට් එක? මතක නැත්තම් තරුවක් දාලා කොහෙන් හරි ලියා ගන්න. න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගණන සමාන වෙනවා මොකටද? පරමාණුක ක්‍රමාංකයට. එතකොට මට කියන්න මේ ෆ්ලෝරින් කියන මූලද්‍රව්‍යයේ න්‍යෂ්ටියේ ප්‍රෝටෝන කීයක් තියෙනවද? මොකක්ද ගන්න තියරිය? මෙන්න මේක. න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගාන සමාන වෙනවා පරමාණුක ක්‍රමාංකය. වලට යනකොට යට තියෙන අංකය 9යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. හරියටම හරි. ඒ කියන්නේ මොකක්ද? මේ මං කිව්වනේ මේ ෆ්ලෝරින් කියන මූලද්‍රව්‍යයේ න්‍යෂ්ටියේ තියෙන අපි යාව අඳිමු අපි ෆ්ලෝරින් කියන මූලද්‍රව්‍ය දැන් අඳින්න යන්නේ. ෆ්ලෝරින් කියන මූලද්‍රව්‍යයේ පරමාණුක ව්‍යුහය අඳින්න යන්නේ. හරිද? ෆ්ලෝරින් කියන මූලද්‍රව්‍යයේ පරමාණුක ව්‍යුහය අඳින්නේ මෙන්න මේ විදිහට අපි න්‍යෂ්ටිය ඔන්නෝම එකක් කියලා කිව්වොත් දැන් අපි දැන් ඔය මේ ඔයාලා මේ ඔය පරමාණුක ව්‍යුහය අඳිනකොට ඔයාලා අඳින්නේ මේ විදිහෙන්නේ. මෙහෙම මැද න්‍යෂ්ටිය ඇඳලා මෙන්න මෙහෙම පළවෙනි ශක්ති මට්ටම, දෙවෙනි ශක්ති මට්ටම, තුන්වෙනි ශක්ති මට්ටම ඔහොම කියලානේ කියා දුන්නේ. ඕක තමයි මම දැන් මේ කියා දෙන්නේ. අර කිව්වනේ ප්‍රෝටෝන ගණන සමාන වෙනවා න්‍යෂ්ටිය ඇතුලේ තියෙන ප්‍රෝටෝන ගණන සමාන වෙනවා පරමාණු ක්‍රමාංකයට කියලා. ඉතින් මෙන්න මේක තමයි ඔය කියන්නේ. මෙන්න මේක තමයි න්‍යෂ්ටිය. මේ න්‍යෂ්ටියත් ලොකු කරලා බැලුවොත් මේක හැදිලා තියෙන්නේ මොනවද? ප්‍රෝටෝන බෝල 9කින් 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. හරිද? කොහොම 9ක් තියෙනවා. හරිද? ඊට පස්සේ මං අහුවොත් මේකේ තියෙන දැන් පරමාණු ක්‍රමාංකය මේ න්‍යෂ්ටිය ඇතුලේ තියෙන්නේ මොනවද? න්‍යෂ්ටිය ඇතුලේ තියෙන්නේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන. ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි. හරිනේ? දැන් ඔයාලා මට හරියටම කිව්වා පරමාණු ක්‍රමාංකය න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගානට සමාන වෙනින්දා මේ ෆ්ලෝරින්ගේ න්‍යෂ්ටිය ඇතුලේ ප්‍රෝටෝන 9ක් තියෙනවා කියලා. එක ප්‍රෝටෝනයක් ධන 1 ආරෝපණයයි. ඒ වගේ ප්‍රෝටෝන 9ක් කීයද? ධන 9ක ආරෝපණයක් තියෙනවා.
ධන 9ක ආරෝපණයක් තියෙනවා. හරිනේ. එතකොට මට කියන්න මේකේ තියෙන නියුට්‍රෝන ගාන කීයද කියලා? මේකේ තියෙන නියුට්‍රෝන ගාන කීයද? ඒක ඒක විභාගෙදි දෙනවා. හරිද? ඒක විභාගෙදි දෙන්නේ ඒකත් ගණන් රටාවක්. ඔන්න ඉගෙන ගන්නවා ඊළඟට දෙවෙනි ගණන් රටාව. හරිද? මේක තාම කියා දුන්නේ නැහැ. මේක තාම කියා දුන්නෙත් නැහැ. මේ එතරම්ට එන්නේ. හරිද? මේ නියුට්‍රෝන ගාන ගැන බය වෙන්න එපා. ඒක විභාගෙදි දෙනවා. අපි හිතමු මේකේ නියුට්‍රෝන 9ක් තියෙනවා කියලා. ඒ නියුට්‍රෝන 9 මෙන්න මේ න්‍යෂ්ටියේ තියෙන දැන් මේ ප්‍රෝටෝන එකටනේ තියෙන්නේ. මෙන්න මේවා මැද්දේ වෙනම බෝල වගේ තියෙනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 9ක් විදිහට දානවා. හරිද? මට මතක නියුට්‍රෝන තියෙන ගාන අපිට වැදගත් නෑ වැඩි. නියුට්‍රෝන ගාන වැදගත් වෙනවා එක තැනක. ඒ තමයි සමස්ථානික කියන එක. සමස්ථානික කියන එක ඒ ගැන කියා දෙන්න. හරිනේ. එතකොට න්‍යෂ්ටිය ඇතුලේ තියෙන ප්‍රෝටෝන ගානත් හරි නියුට්‍රෝන ගානත් හරි. ප්‍රෝටෝන ගණන ධන නියුට්‍රෝන ගණනෙන් එන්නේ මොකක්ද? පුළුවන් හරි එක්කෙනෙක් හරි මැසේජ් එකක් දාන ප්‍රෝටෝන ගණන ධන නියුට්‍රෝන ගණනෙන් එන්නේ මොකක්ද? මැසේජ් එකක් දාන්න. ප්‍රෝටෝන ගණන ධන නියුට්‍රෝන ගණන කියන්නේ මොකක්ද? හරියටම හරි. හරියටම හරි. ප්‍රෝටෝන ගාන ධන නියුට්‍රෝන ගාන කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය. හරිනේ? ස්කන්ධ ක්‍රමාංකය. ওই විදිහට වැඩ කරන්න ආසයි ළමයි. ඇත්තටම මේ ළමයි ওই විදිහට මැසේජ් දාලා උත්තර කියනකොට මාරම සතුටක් තියෙන්නේ මට. ඒ කියන්නේ ඔයාලා මාර දක්ෂයි ඈ. ඔයාලා මාරම දක්ෂයි. ඒ කියන්නේ ඔයාලට දෙයක් කියා දෙනකොට එතනින් එහාට දේවල් ඔයාලා පොත්වල තියෙනව ගාන්ට හුල්ලා ඇදලා ගන්නවා. ඒක තමයි වෙන්න ඕනේ. සුපිරි. වැඩේ ওই විදිහට කරන් යන් ඈ. එතකොට ස්කන්ධ ක්‍රමාංකය හරි. ප්‍රෝටෝන එතකොට මේ වැදගත්ම තරු දෙකක් හරි. මේවා විභාගයට වැදගත් වෙන සුපිරිම පොයින්ට්. මම මෙතන ඉඳ ගන්නවා. ස්කන්ධ ක්‍රමාංකයෙන් අඩු කරනවා පරමාණුක ක්‍රමාංකය. හරිද? ස්කන්ධ ක්‍රමාංකයෙන් පරමාණු ක්‍රමාංකය අඩු කරොත් මොකක්ද එන්නේ? ළමයි හරි මම කියා දෙන්න. බලන්න ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ මේ ගානක් පොඩි ගණිතමය දෙයක් කියා දෙන්නේ. ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගණන ධන නියුට්‍රෝන ගණන. ඒක අඩු කරනවා මොකක්ද? පරමාණුක ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගණන. හරිද? පරමාණු ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගණන. එතකොට මට හොඳ ළමයි වගේ කියන්න මේ ඍණ ප්‍රෝටෝනයට මේ ධන ප්‍රෝටෝනය කැපෙනව නේද? එහෙනම් ස්කන්ධ ක්‍රමාංකයෙන් පරමාණුක ක්‍රමාංකය අඩු කරාම එන්නේ මොකක්ද? ඒ අදාළ පරමාණුවේ න්‍යෂ්ටියේ තියෙන නියුට්‍රෝන ගණන. තේරුණාද? හරි. අපි ඔන්න දැන් එක මේ MCQ රටාවක් දැන් ඉවර කරා. අපි ඒකට අදාළ නෝට් එක දාගමු. මේ නෝට් එක දාන්න කලින් ඔයාලට ඔප්පු කරන්න එපා මෙහෙම මේ ප්‍රශ්න අහනවාද කියලා. ඔයාලා මේ කියන්නේ මේ ඔයාලට ඔප්පු කරන්න වෙලා තියෙන ඔයාලා පේපර් එහෙම කරනවා හොරයිනේ. මට එහෙම තමයි සේනන් කිව්වේ. නෑ අපි නෝට් එක දාගනිමු. මෙතන ඉත නෑ බෝඩ් එකේ. නෝට් එක දාගනිමු. MCQ point කියලා කොලයක ලියා ගන්න. පදාර්ථය හා ව්‍යුහය පාඩමේ නම දාලා පදාර්ථයේ ව්‍යුහය
කියලා නෝට් එක දාගන්න. පළවෙනි එක මුලින්ම දාගන්න න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගණන සමාන වෙනවා පරමාණුක ක්‍රමාංකය. න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගණන සමාන වෙනවා පරමාණුක ක්‍රමාංකයට. න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගණන සමාන වෙනවා පරමාණු ක්‍රමාංකයට. ඊට පස්සේ ස්කන්ධ ක්‍රමාංකය එහෙම ලියලා මෙන්න මෙහෙම දාගන්න. අපි පරමාණු ක්‍රමාංකයට කියන්නේ Z කියලානේ. Z සමානයි ප්‍රෝටෝන ගන්න කියලා ඔහොම දාගන්න පුළුවන්. එහෙම ඕනෙත් නෑ. ඔයාලට දැන් තේරෙනවනේ මේක දැම්මම. ඊට පස්සේ ලියන්නේ ස්කන්ධ ක්‍රමාංකයේ සමානයි න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගණන ධන නියුට්‍රෝන ගණනේ එකතුව. කොටු කරගත්තා. හරිනේ. ඊට පස්සේ ඊළඟ පොයින්ට් එක අවසාන පොයින්ට් එක නියුට්‍රෝන ගණන සමානයි ස්කන්ධ ක්‍රමාංකය ඍණ පරමාණුක ක්‍රමාංකය පක්‍ර. හරිනේ. එතකොට මෙන්න මේ විදියට දෙනවා ප්‍රශ්නයක්. පහත දී ඇති ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපි කිව්වේ අපි පහත දී ඇති ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අයත් මූලද්‍රව්‍ය කුමක්ද? හරිද? එතකොට මොකක්ද ඉලෙක්ට්‍රෝන වින්‍යාසය? 2 8 6 කියලා. මෙන්න මේ 6 කියන්නේ දරුවෝ මේ විදිහට අපි පරමාණුවකට අදාළ එයාගේ ශක්ති මට්ටම් මේ විදිහට අඳිනවනේ. මේ ශක්ති මට්ටම් අඳිනකොට මේ අවසානයේටම අඳින ශක්ති මට්ටමට කියන්නේ සංයුජතා කවචය. සංයුජතා කවචය. එහෙම නැත්නම් අන්තිම ශක්ති මට්ටම. අන්තිම ශක්ති මට්ටම. මෙන්න මේ ඉලක්කමක් තියෙන්නේ. දැන් මේක තමයි දැන් මේ මට කියන්න මේ මූලද්‍රව්‍යයේ ශක්ති මට්ටම් කීයක් තියෙනවද? ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් දුන්නහම ඉලෙක්ට්‍රෝන වින්‍යාසයෙන් කියන්නේ යම්කිසි මූලද්‍රව්‍යයක් එයාගේ ශක්ති මට්ටම් වලට ඉලෙක්ට්‍රෝන පිරෙන විදිය ගැන කතාවක්. එතකොට මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගත්තහම මෙයාගේ පළවෙනි ශක්ති මට්ටම තමයි මේ 2 කියන්නේ. එතකොට න්‍යෂ්ටියට ළඟින්ම තියෙන ශක්ති මට්ටම තමයි මේ මුලින්ම පටන් ගන්න. එයාගේ තියෙනවා කොච්චරද ඉලෙක්ට්‍රෝන 2ක්. මේ පරමාණු වලට ඉලෙක්ට්‍රෝන පිරෙනකොට අපි තේරුම් ගන්න ඕනේ වැදගත්ම දේ තමයි පළවෙනි ශක්ති මට්ටමට උපරිම පිරෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන 2යි. හරිද? මේවා බැරි නම් දැන් මතක තියාගන්න. පළවෙනි ශක්ති මට්ටමට පිරෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන 2යි. දෙවෙනි ශක්ති මට්ටමට උපරිම ඉලෙක්ට්‍රෝන කීයක් පිරෙන්න පුළුවන්ද කියලා මැසේජ් එකක් දාන්න. chat එකට 8යි. හරියටම හරි.
පළවෙනි එකට 2යි දෙවෙනි එකට 8යි. ඒක දාන්න මේ විදිහට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. හරිනේ. එතකොට මේ පරමාණුවේ අන්තිමම ශක්ති මට්ටම මොකද්ද? මේක. ඒකෙත් මේකයි තේරුම් ගන්න ඕනේ. පළවෙනි ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන උපරිම 2යි පිරෙන්න පුළුවන්. එතනින් එහාට ඕනම ශක්ති මට්ටම් ඕන තරම් තියෙන්න පුළුවන්. එක එක මූලද්‍රව්‍යයන් වලට. එතකොට මේ හැම එකටම පිරෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන උපරිම ගාන 8යි. මේ ශක්ති මට්ටමටත් උපරිම 8ක් තියා ගන්න පුළුවන්. හැබැයි වැඩේ කියන්නේ 6යි තියෙන්නේ. 6 දානවා මෙහෙම. 1යි 2යි 3යි 4යි 5යි 6යි. තව මේ හිස්තැන් දෙකක් තියෙනවා. තව කාමර දෙකක් තියෙනවා. හරිද? මේවා පිළිලා නැහැ. එතකොට මට කියන්න ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දුන්නාම මෙහෙම 6 කියලා දාන්නේ මොකක්ද? මේ 6 තියෙන්නේ මේක සමාන වෙනවා මොකටද? මේ මූලද්‍රව්‍යයේ ඉන්න කාණ්ඩ අංකයට. මොකක්ද මේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන සමාන වෙන්නේ මොකටද? අපි මේ මොකද්ද මේ මූලද්‍රව්‍ය කියලා හොයනවනේ. දැන් ඔයාලට මෙහෙම කෙලිම 2 8 6 කියලා ඒ ටික එකතු කරලා 16යි කියලා මෙහෙම මේ හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් ඔය විදිහට හොයන්න පුළුවන්. හැබැයි මේක අමාරුයි. මොකද මේකෙන් MCQ අහන්නේ මෙන්න මේ කෙටි ක්‍රමෙන් එන විදිහටනේ. එතකොට අර මේ අතින් පයින් ගණන් කරලා එන ක්‍රමයට නෙමෙයි. එතකොට මේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාණෙන් කියන්නේ ඒ මූලද්‍රව්‍යයේ ඉන්න කාණ්ඩ අංකය. කාණ්ඩ අංකය. දැන් මට කියන්න මේ හොරා ඉන්නේ කීවෙනි කාණ්ඩයේද? මේ හොරා ඉන්නේ 6 වෙනි කාණ්ඩේ. ඒ කියන්නේ මෙන්න මේ කාණ්ඩේ. මේ කාණ්ඩය කියන්නේ සිරස්වද 15නේ. මෙන්න එක්ක ඔක්සිජන් ඔක්සිජන් කියලා උත්තරයක් දුන්නානේ. බලමු අපි හරියයිද කියලා. එක්ක ඔක්සිජන් එක්ක කවුද? එක්ක සල්ෆර්. හරිද? එක්ක සල්ෆර්. දැන් ඔන්න කෙලින්ම එකපාර ඊට පස්සේ මේ ආකාද කියලා හොයාගන්න හැටි මම කියා දෙන්නම්. මෙන්න මේ ශක්ති මට්ටම් ගණන 1යි 2යි 3යි. ශක්ති මට්ටම් 3යිනේ. ශක්ති මට්ටම් ගණන සමාන වෙනවා මේ මූලද්‍රව්‍යයේ ඉන්න ආවර්තයට. දැන් බලන්න ශක්ති මට්ටම් 3ක් තියෙනවානේ. එහෙනම් මෙයා ඉන්නේ මොන ආවර්තයේද? මෙයා ඉන්නේ 3 වෙනි ආවර්තයේ. 3 වෙනි ආවර්තයේ. කො බලන්න 3 වෙනි ආවර්තයේ 6 වෙනි කාණ්ඩේ කවුද ඉන්නේ? 3 වෙනි ආවර්තයේ දෙවෙනි කාණ්ඩේ කවුද ඉන්නේ? සල්ෆර්. කවුද මේ හොරගෙඩියා? සල්ෆර්. හරිද? මං ඒ වගේ එකක් දෙනවා. ඔයාලා හොයන්න ඕනේ මේ මොකಾದ කියලා. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය තමයි 2 8 8 1. සුටුස් ගාලා කියන්න බලන්න. පොටෑසියම්. හරියට හරි. කොහොමද ගත්තේ? පළවෙනි කාණ්ඩේ එක්ක මේ ටිකෙන් එකක්. පළවෙනි කාණ්ඩේ 1යි 2යි 3යි 4යි 4 වෙනි ආවර්තේ. පළවෙනි කාණ්ඩේ 4 වෙනි ආවර්තේ. 4 වෙනි ආවර්තේ පළවෙනි කාණ්ඩේ ඉන්නේ මෙයා. පොටෑසියම් සුපිරි. පළවෙනි MCQ එක ගොඩ. හරිනේ. එල්ල කිරි සුපිරි කිරි. එහෙනම් සුපිරි ඈ. ඔය වගේ ඉතින් මූලද්‍රව්‍ය 20ටම ඉතින් කරන්න පුළුවන් ඈ. ඔය වගේ මූලද්‍රව්‍ය සුපිරි කරතේ.
ඊට පස්සේ ඒක දාගමුද? ඒක දාගන්න ඕන. ඔව් ඒක දාගමු. මේ විදිහට දාගමු. MCQ point එක ඊළඟ එක රූලක් කරලා ලියා ගන්න. එහෙම දාගමු. ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් දී ඇති විට ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් දී ඇති විට එම පරමාණුව ආවර්තිතාවක් වේ. තිබෙන ස්ථානයත් එම මූල ද්‍රව්‍ය කුමක්ද වග යන්න සොයමු. සොයන ආකාරය හරිද? එහෙම කියලා දාගන්නවා මෙන්න මෙහෙම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මේ මෙදා පාර අපි දාගමු 2 8 4. ඊට පස්සේ මේක රවුන්ඩ් කරලා කිව්වා සංයුජතා කවචයේ ඇති සංයුජතා කවචයේ ඇති ඉලෙක්ට්‍රෝන ගණන සමානයි මූලද්‍රව්‍යයේ කාණ්ඩ අංකයට. හරිනේ. ඊට පස්සේ ශක්ති මට්ටම් ගණන සමානයි මෙහෙම ඉරිකා තුනක් ශක්ති මට්ටම් ගණන සමානයි ආවර්තයට හරි ඔක දාගන්න. එම නිසා මෙයා කවුද? මෙයා ඇවිල්ලා තුන්වෙනි ආවර්තයේ හතරවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය. තුන්වෙනි ආවර්තයේ පළවෙනි කාණ්ඩය, දෙවෙනි කාණ්ඩය, තුන්වෙනි කාණ්ඩය, හතරවෙනි කාණ්ඩය. මෙයා කවුද? සිලිකන්. ඊට පස්සේ ලියන්න මෙම මූලද්‍රව්‍ය සිලිකන් වේ. නේ? හරි. එතකොට මේ වෙනකන් කියා දුන්න ටික තේරුණානේ? ගැටලුවක් නැහැ නේ? හරි. ඔව්. ඔයාලා දැන් මට නම් මේ විභාග ප්‍රශ්න කරන්න යනකම් ඉවසිල්ලක් නැහැ. ඒ වුණාට බෑනේ මේ එක එක දේවල් චුට්ට චුට්ට කියා දෙන්න ඕන. චුට්ට චුට්ට කියා දුන්නාට පස්සේ තමයි මේක කරන්න පුළුවන්.
හරි. මේ බලන්න මම මූලද්‍රව්‍යයක් දෙනවා. මේ කවුද? පොටෑසියම්. මෙයාලගේ මේ අර කොන් හතර තියෙන්නේ. මෙතන 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 මෙතන. ඔහොම මං කොටු දානවා ඈ. ළමයි මේ ස්ථානවල හරි වැදගත්. ඔය ළමයින්ට ගොඩාක් ප්‍රශ්න එන්නේ මෙන්න මේක. මූලද්‍රව්‍යයක් තියෙනවා. එක එක තැන්වල එක එක අංග. පෙලක් වෙලාවට මෙතන අංකයක් දානවා. පෙලක් වෙලාවට මෙතන අංකයක් දානවා. එක වෙලාවකට මෙතනයි මෙතනයි දෙකේම තියෙනවා. තව වෙලාවක මෙතන අංකයක් තියෙනවා. ඔන්න ඔය ටිකේ ප්‍රශ්න ටික දුර්වල කරලා දාගමුකෝ. ළමයි අපි දන්නවා මූලද්‍රව්‍යයක පරමාණු ක්‍රමාංකය හොයා ගන්න පුළුවන් ආවර්තකයේ පිළියෙලට ගියාම ඒ පරමාණු ක්‍රමාංකය දාන්න මෙන්න මෙතන. පරමාණුක ක්‍රමාංකය දාන්න මෙතන. හරිද? නියුට්‍රෝන ගාන හොයන්නේ කොහමද? මම මේ නිකන් මතක කරගන්න. නියුට්‍රෝන ගාන හොයන්නේ කොහමද? ස්කන්ධ ක්‍රමාංකයෙන් පරමාණු ක්‍රමාංකය අඩු කරලානේ. උඩ දාන්නේ ඒක නෙමෙයි නියුට්‍රෝන ගාන නෙමෙයි. මේ උඩ දාන්නේ ස්කන්ධ ක්‍රමාංකය. ස්කන්ධ ක්‍රමාංකය. හරිනේ? සර් එතකොට මේ දෙක ඒව මෙතනදී කියා දෙන්නේ මේ පාඩමේදී ඔක කියා දෙන්නේ හරි මෙතන දාන්නේ ආරෝපණය හරිද ආරෝපණ කොහොමද පරමාණුවකට ආරෝපණයක් ඇති වෙන්නේ ඒක ප්‍රශ්නාර්ථයක් කොහොමද පරමාණුවකට ආරෝපණයක් ඇති වන්නේ ඒක මං කියා දෙන්න ඒක මම ලියාගත්තේ අමතක වෙනවට මෙතනින් දාන්නේ ආරෝපණය ඊට පස්සේ මෙතන දාන්නේ පරමාණු ගණන හරිනේ මේකත් දාගන්න ඩෝංගාල මේකත් දාගන්න ඔතන මෙතනම ෂෝට් නෝට් එක ගහත හැකි දැන් ඔය දැන් අර උඩ ලියපු ඒවා නැතත් මේ කැලෙන් උනත් ගේමක් ගහත හැකිනේ පරමාණු මේ මෙතන ස්කන්ධ ක්‍රමාංකය සමානයි මොකද්ද ප්‍රෝටෝන ගණන දන්න නියුට්‍රෝන ගණන. ඔයාලා මේ නෝට් එක හදාගන්න. මේ නෝට් එක ඔයාලා ලියනවනේ මනත් එක්ක. ඊට පස්සේ මෙතන මම තව මේ අර කලින් ඒවත් මේ තැන් වලට දාලා එක තැනම මේක ඉවරයක් කරන්න හදනවා. හරිද? හැම වෙලාවෙම එහෙමයි. නියුට්‍රෝන ගන්න. හරි. දැන් අර ඉස්සර කියපු ටිකමනේ. ඊට පස්සේ ඔන්න මෙතනින් දාත හැකි ස්කන්ධ ක්‍රමාංකයේ අඩු කිරීම පරමාණු ක්‍රමාංකයේ සමානයි මොකද්ද? නියුට්‍රෝන ගණන. එහෙමත් ගන්න පුළුවන් ඈ. ඔයාලා කැමති විදිහකට ගහ ගන්න ගේ. සෝඩියම් 11 23 දාන 1. හරි. දැන් බලන්න මේ 11 කියන්නේ මොකක්ද? වම් පැත්තේ මූලද්‍රව්‍ය වම් පැත්තේ යට තියෙන්නේ පරමාණුක ක්‍රමාංකය. හරි. හරි. එතකොට මොකක්ද 11 කියන්නේ පරමාණු ක්‍රමාංකය ප්‍රෝටෝන ගන්න. මූලද්‍රව්‍යයේ වම් පැත්තේ උඩ තියෙන්නේ මොකක්ද? ස්කන්ධ ක්‍රමාංකය. ස්කන්ධ ක්‍රමාංකය කීයද තියෙන්නේ? 23 කියලා දීලා තියෙනව නේද? මෙයාගේ තියෙන නියුට්‍රෝන ගාන කීයද කියන්න බෑ. දැන් මට මේ මූලද්‍රව්‍ය මේ සෝඩියම්නේ. මේ සෝඩියම්ගේ නියුට්‍රෝන ගාන කීයක් තියෙනවද කියලා මට කියන්න. සුපිරි. 12යි කොහමද ගන්නෙ? ස්කන්ධ ක්‍රමාංකයෙන් පරමාණු ක්‍රමාංකය අඩු කරා. ඕම තමයි අපිට හංගල නියුට්‍රෝන ගාන දෙන්නේ. මේම නියුට්‍රෝන මෙතන තියෙනවා කියලා කියන්නේ නැහැ. හරිනේ. අපි ඒක දන්නෙත් නැහැ. නියුට්‍රෝන ගාන සමානයි ස්කන්ධ ක්‍රමාංකයෙන් පරමාණු ක්‍රමාංකය අඩුවා 23න් 11ක් අඩු කරා නියුට්‍රෝන ගාන 12යි. හරිනේ. එතකොට බලන්න මේ ආරෝපණය දාන්නේ මෙතන මේ දකුණු පැත්තේ උඩ දක්වන්නේ.
බලන්න මේ ඔක්සිජන් අපි දන්නවනේ ඔක්සිජන් වායුව කියන්නේ O2 දැක්කද? මේ මොනවද මේ? පරමාණු ගණන. ඔක්සිජන් වායුව තියෙන්නේ ඔක්සිජන් පරමාණු දෙකක් එක්ක. හරිද? ඔක්සිජන් පරමාණු දෙකක් එක්ක. ඒක දාන්නේ කොහෙද? දකුණු පැත්තේ යට. පැහැදිලිද? ඕකේනේ? හරිනේ? දැන් මට කියන්න අර මේ ඔයාලට මේ මම දැම්මා මේ ආඩමෙන් අහන්න පුළුවන් ඕනෑම MCQ ටික. ඒ කියන්නේ අහන්න පුළුවන් හැම જાතියකම MCQ දාන PDF එකක් දැම්මා. ළමයි ඒක ඔන් කරගෙන බලන්න. ආයෙත් මේක ඉන්නේ ටිකෙන් ටික ගේමක් ගහන්න ඉන්න කොල්ල කෙල්ලෝ ටික. හරිද? බය වෙන්න එපා. බලව ගොඩ දානවා ඈ. අනිවාර්යෙන්. සර් මන් ළඟ සර් මොකද්ද? මේක තියනවා කියලාද කියන්නේ? හරියට කමන්නේ. මොන හරි කමන්නේ. ඔයා ළඟ කවුරු හරි බලන්න. නෑ. සර් මන් ළඟ සර් නෑ සර්. නෑ සර්. ගෲප් එකට දැම්ම නේද? හරිනේ. ඒක PDF එක ඔන් කරගන්න. හරි. ඒකේ මම එනම් කරන්න ගන්නවා කරන්න ගන්නවා. පළවෙනි ප්‍රශ්නේ තියෙනවා අපි උගන්නපු එකමයි. පොටෑසියම් පරමාණු ක්‍රමාංකය 19 ස්කන්ධ ක්‍රමාංකය 40 හා කැල්සියම් පරමාණු ක්‍රමාංකය 20 ස්කන්ධ ක්‍රමාංකය 40 යන පරමාණු වල සමාන වන්නේ පහත කුමක්ද? පොටෑසියම්ගේ ප්‍රෝටෝන ගාන කීයද? ප්‍රෝටෝන ගාන පරමාණුකයට සමාන වෙනවා. තියෙන ප්‍රෝටෝන පොටෑසියම්ගේ ප්‍රෝටෝන ගාන 19යි. කියන්න පොටෑසියම්ගේ නියුට්‍රෝන කීයක් තියෙනවද? නියුට්‍රෝන ඩෝන් ගාලා මොකද කරන්නේ? 40න් 19ක් අඩු කරා. 40න් 20ක් අඩු කරාම 20යි. 19ක් අඩු කරාම කීයද? නියුට්‍රෝන තියෙනවා 21යි. හරිනේ. ඉලෙක්ට්‍රෝන කීයද? ළමයි දැන් බලන්න මෙයාට ඔන්න ඔතනදී තමයි කියන්නේ කොහොමද පරමාණුවකට ආරෝපණයක් ඇති වෙන්නේ කියලා. හරිද? පරමාණුවක දැන් මේ පොටෑසියම්නේ. පොටෑසියම් ගත්තාම එයාගේ න්‍යෂ්ටියේ ගත්තාම ප්‍රෝටෝන 19 නිසා ධන 19ක ධන 19ක ආරෝපණයක් තියෙනවා. හරිද? මේකේ ළමයි පළවෙනි ශක්ති මට්ටමේ තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන 2යි. දෙවෙනි ශක්ති මට්ටමේ තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන මේව නිකන් හાર્ට් එකක් වගේ. ශක්ති මට්ටමක් නෙමෙයි ඒක. දෙවෙනි ශක්ති මට්ටමේ ළමයි තියෙනවා උපරිම ඉලෙක්ට්‍රෝන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 19නේ. 19 කියන්නේ දැන් දෙක අපි මේව දන්නවනේ. පළවෙනි එකේ 2යි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන දන්නවනේ නේ. පොටෑසියම්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පළවෙනි එකේ 2යි. දෙවෙනි එකේ 8යි. 8යි 2යි 10යි. තව 19ක් දාන්න ඕනේ. 19ක් නෙමෙයි. තව දාන්න ඕනේ 9ක්. එතකොට තව 8ක් දාත හැකි. ඒකට තව එකක් ඉතුරු වෙනවා. එතකොට පළවෙනි ශක්ති මට්ටමේ 2ක් දාන්න ඕනේ. දෙවෙනි ශක්ති මට්ටමේ 8ක් දාන්න ඕනේ. තුන්වෙනි ශක්ති මට්ටමේ 8ක් දාන්න ඕනේ. හරි. අන්තිම ශක්ති මට්ටමේ එකක් දානවා. හරිද? දැන් බලන්නකෝ න්‍යෂ්ටියේ ඇතුලේ අර ඉස්සල්ලා වගේ මම මේක zoom කරලා එළියට අරන් මට 19ක් තියෙනවා නියුට්‍රෝන 21ක් තියෙනවා කියලා අඳින්න පුළුවන්. හැබැයි මම අඳින්නේ නැහැ වෙලාව යන හින්දා.
ඒ විදිහට මේකෙත් තියෙනවා. එතකොට මේකේ ප්‍රෝටෝන 19ක් තියෙනකොට එකක ප්‍රෝටෝන එකක ආරෝපණය ධන 1යිනේ. ඒ වගේ 19ක් තියෙනකොට ධන 19ක ආරෝපණයක් තියෙනවානේ. මේ වගේම එයාගේ න්‍යෂ්ටියෙන් ඈත ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන තියෙනවානේ. ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද බලන්න. 2යි 8යි 10යි 10යි 8යි 18යි 1යි 19යි. හරිද? 19ක් තියෙනවානේ ඉලෙක්ට්‍රෝනත් උදාසීන පරමාණුවක. හරිද? ප්‍රෝටෝන ගාන සමානයි ඉලෙක්ට්‍රෝන ගානට. ඕන 19ක් තියෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන 19න් එනවා ඉලෙක්ට්‍රෝනක් තියෙන 19ක්. ඒ ඉලෙක්ට්‍රෝන වලින් එනවා ඍණ 19ක ආරෝපණයන්නේ. ප්‍රෝටෝන වලින් ආවා ධන 19ක ආරෝපණයක්. හරිද? දැන් කියන්නේ ධන 19ට ඍණ 19 කැපිලා සමස්තාරෝපණය බිඳුවක් එනවා. හරිද? මේ මූලද්‍රව්‍ය එකකටවත් ආරෝපණ අර දකුණු පැත්තේ මූලද්‍රව්‍යයේ දකුණු පැත්තේ උඩ දාන්නේ නැහනේ ආරෝපණයක් දාලා නැහනේ මේගොල්ලන්ගේ කාගේවත් මෙහෙම ආරෝපණ මුකුත් දාලා නැහනේ. එහෙම නැත්තේ ඉලෙක්ට්‍රෝන ගානට ප්‍රෝටෝන ගාන සමාන වෙලා ධනට ඍණ කැපෙනවා. එතකොට බිඳුව වෙනවා. තේරුණාද? දැන් මෙන්න මේ වගේ න්‍යෂ්ටියට ඈතින්ම තියෙන ඉලෙක්ට්‍රෝන තියෙන්නේ. ওই ඉලෙක්ට්‍රෝන ගලවලා ගන්න පුළුවන්. හරිද? හිතන්න මම දැන් ගලවලා ගන්නවා. එතකොට මට කියන්නකෝ මෙතන න්‍යෂ්ටියේ ප්‍රෝටෝන 19ක් තියෙනවා. එක ඉලෙක්ට්‍රෝනයක් ගලවපු හින්දා මොකද වෙන්නේ? දැන් මේකේ තියෙන්නේ 18යි. එක ඉලෙක්ට්‍රෝනයක් ගැලවුවොත්. එතකොට මොකද වෙන්නේ? මෙතන 18යිනේ තියෙන්නේ. ධන 19 ඍණ 18ක් ගියහම මොකද වෙන්නේ? ධන එකක් ඉතුරු වෙනවනේ. එතකොට අපි කියනවා ඒ පරමාණුවට උදාසීනයි කියලාද? උදාසීන නැහැ. එතකොට එයා අයනයක්. මොකද්ද එයා? මේකේ ධනට ඍණ බැලන්ස් වෙලානේ තිබ්බ පරමාණු ඇතුලේ. එක ඉලෙක්ට්‍රෝනයක් ගිය ගමන් ඍණ එකක් අඩු වෙනවා. ධන එකක් හැදෙනවා. ළමයි ඒක තේරුණාද? තේරුණා කියලා ඔව් කියලා මැසේජ් එකක් දාන්න. තේරුණා නම් නැත්නම් නෑ කියලා දාන්න. තේරුණා සර්. අය මේ තේරුම් නැතුව ඉඳලා තේරුණා කියලා මේ නම් වැඩ කරන්න එපා. ඕ වැඩ මමත් කරලා තියෙනවට කියන්නේ. ඒ කියන්නේ අපේ ඉස්කෝලේ පන්තියේ දැන් මේ උගන්වනකොට මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. ඒ වුණාට තේරුණා සර් හොඳටම තේරුණා. මොනවද? තේරුණා. ඒ කියන්නේ මොනවද කියලා තේරුණා. ඔහොම. ඒ වගේ අහන්න මට දෙන්න එපා ඈ. මට තේරුන්නේ නැත් කියන්න කෙලිම. හරිනේ? එතකොට මේ ගානේ බලන්න. ජි හරින්නේ. හරි. මේකේ මේ ආරෝපණ නැන්නේ. ආරෝපණ නැති හින්දා මෙන්න මේක හොඳටම දරුවක් දාගෙන ලියගෙන ඉන්න. පත් මේ දී ඇති කොහොමද ලියන්නේ? මූලද්‍රව්‍ය දී ඇති මූල ද්‍රව්‍යේ දකුණු පැත්තේ උඩ ඒ කියන්නේ ආරෝපණය පෙන්වන්නේ. ඒක මම ලියන්න ඕනේ නැහනේ. ඒක දැන් කියා දුන්නානේ අරකේ. මූලද්‍රව්‍යයේ ආරෝපණයක් නොමැතිනම් පරමාණුක ක්‍රමාංකය සමාන වෙනවා ප්‍රෝටෝන ගණනට හෝ ප්‍රෝටෝන ගණනට සමාන වෙනවා ප්‍රෝටෝන ගණනට මෙන්ම පරමාණු ක්‍රමාංකය ප්‍රෝටෝන ගණනට කොහොමද සමාන වෙනවා? පරමාණුක ක්‍රමාංකය
පරමාණුවේ තියෙන ඉලෙක්ට්‍රෝන ගණනටත් සමාන වෙනවා. හැබැයි පුතේ ආරෝපණයක් තිබිලා මේකේ පරමාණු ක්‍රමාංකය 11යිනේ. හරිද? දැන් මේකේ මේ ස්කන්ධ ක්‍රමාංකය 23යිනේ. හැබැයි මෙහෙම තිබිලා මෙයාගේ ප්‍රෝටෝන ගාන කීයද? ප්‍රෝටෝන ගාන 11යි. පරමාණු ක්‍රමාංකයට සමානයිනේ. නියුට්‍රෝන ගාන කීයද? නියුට්‍රෝන ගාන ඇවිල්ලා 23න් 11 කඩු කරාම 21යිනේ. ඒකත් දාලා ඉලෙක්ට්‍රෝන ගණන කිව්වහම 11ක් කියලා එහෙම දැම්මොත් එහෙමනම් ඉතින් කෙලවෙනව ඈ. ඇයි ඒ? ධන ආරෝපණයක්නේ තියෙන්නේ. එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? ධන ආරෝපණය හැදෙන්නේ කොහමද? අර අන්තිම ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝනයක් ගැලෙව්වට පස්සේ. එතකොට එයාගේ මේ පරමාණු ක්‍රමාංකයේ ඉලෙක්ට්‍රෝන ගානට සමාන වෙන්නේ නැහැ නේද? නෑ නේද? සමාන වෙනවද නැද්ද? දාන්න මෙසේජ් එක. සමාන වෙනවද නැද්ද? ඇයි? නෑ ඇයි ඕන්නේ? සමාන වෙනවද නැද්ද? පරමාණු ක්‍රමාංකයේ ඉලෙක්ට්‍රෝන ගණනට සමාන වෙනවද? මේ සෝඩි මෙයා ගැන අහන්නේ. මට කියන්න පරමාණු ක්‍රමාංකයේ ප්‍රෝටෝන ගණනට සමාන වෙනවා. හැබැයි මේ අවස්ථාවේදී පරමාණු ක්‍රමාංකයේ ඉලෙක්ට්‍රෝන ගණනට සමාන වෙනවද? ඉලෙක්ට්‍රෝන ගාන කීයද? ඉලෙක්ට්‍රෝන ගාන කීයද? මෙසේජ් එක දාන්න මේකේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? ටිකක් විතර අවුල්නේ. හරි හරි. මේක ලියා ගන්නකො මුලින්. ලියා ගන්න දී ඇති මූලද්‍රව්‍යයේ ආරෝපණයක් නොමැතිනම් පරමාණුක ක්‍රමාංකය මේ ක්‍ර කියන්නේ වෙන මොකුත් නෙවෙයි පරමාණු ක්‍රමාංකය සමාන වෙනවා ඉලෙක්ට්‍රෝන ගන්නට ඇලෙයිරන් ප්‍රෝටෝන ගන්නට. ලියා ගන්නකො. ලිව්වද? හරි. මුකුත් හිතන්න එපා. දැන් බලන්න මේ මූලද්‍රව්‍ය දෙකක් දුන්නානේ. විභාග දැන් අර දාන්න PDF එකේ මෙන්න මෙහෙම ගානක් තියෙනවා. මේ ගාන කරන්න ඕනේ නැහැ. මම මේ තියරි කොටස් පැහැදිලි කර කර යන හින්දා මේ කියා දෙන්නේ. දැන් මේකේ පොටෑසියම් ගේ ගත්තාම පොටෑසියම් ගේ ප්‍රෝටෝන ගාන 19යි නේද? ස්කන්ධ ක්‍රමාංකය හොයන්න පුළුවන් අපිට මෙයාගේ නියුට්‍රෝන ගාන 40න් කඩු කරලා 21යි කියලා. මෙයාගේ ඉලෙක්ට්‍රෝන ගාන 19යි. කිසිම ප්‍රශ්නයක් නැතුව කියත හැකියි. එහෙම කියන්නේ මෙන්න මෙයාගේ මෙන්න මෙතන ආරෝපණයක් නැති හින්දා. මුකුත් ආරෝපණයක් නැති හින්දා. හරිද? ඉලෙක්ට්‍රෝන ගාන පරමාණු ක්‍රමාංකයේ සමාන වෙනවා ප්‍රෝටෝන ගාන. මෙතන ආරෝපණ නැති හින්දා ඒ ප්‍රෝටෝන ගාන ඉලෙක්ට්‍රෝන ගානටත් සමාන වෙනවා. දැන් තේරුණාද? තේරුණාද? එතකොට මට කියන්න මේ කැල්සියම්ගේ ප්‍රෝටෝන කීයද? කැල්සියම්ගේ ප්‍රෝටෝන තියෙනවා 20ක්. හරිද? ඊට පස්සේ නියුට්‍රෝන තියෙනවා 20ක්. ඉලෙක්ට්‍රෝන තියෙනවා කීයද? 20ක්. මට මේක තේරුණාද කියලා කියන්න. ඔව් නම් ඔව් නෑ නම් නෑ. හරි. එහෙනම් හරි. දැන් මම ඊට පස්සේ ඔය දැන් ඒ කියන්නේ දැන් මේක තමයි මේ සාමාන්‍යයෙන් එන විදිය එන MCQ වෙන සමහර අවුරුදු වල අමාරු කරනවා ළමයින්ට. ඒ කියන්නේ ඔය අහනවා ප්‍රශ්නයක්
මේ බලන්නකො ළමයි. ඔය PDF එකේ තියෙනවා 8 වෙනි MCQ එක. 8 වෙනි MCQ එකේ තියෙනවා සෝඩියම් 1123. දැක්කා නේද බලන්නකො. මේ මම ඒක ඊළඟට කියා දෙන්නම්. 8 වෙනි ප්‍රශ්නේ නිකමට කියලා බලන්න සෝඩියම් 1123 ධන 1 අයනේ අඩංගු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව නියුට්‍රෝන සංඛ්‍යාව පිළිවෙලින් කියන්නේ කියලා. ඕක ඔයාලට කරගන්න බෑ දැම්ම. හරිද? ඕක තමයි අමාරු ගණන රටාව. හරිද? ඕක තමයි අමාරු ගණන රටාව. තේරුණානේ? ඒක කියා දෙන්නම්. නෑ සර් ටිකක් කියලා දෙන්න. ආයේ ඒ කියන්නේ සාමාන්‍ය ලෙවල් එකෙන් ආයේ කියා දෙන්නම්. හරිද? හිතන්න. මෙන්න මේ මූලද්‍රව්‍යයක් තියෙනවා. ඔන්න දැන් ඉඳන් අවබෝධයෙන් දැන් ඉඳන් ආයෙ ફોකස් කරන්න. ඔයාලා ඉගෙන ගත්ත හින්දා ඔයාලට මේක ඉක්මනට අල්ලගන්න මේ ක්‍රමයට. අපි මෙන්න මෙහෙම මූලද්‍රව්‍යයක් දෙනවා. කැල්සියම් 20 40. මෙයාගේ පරමාණු ක්‍රමාංකය 20යිනේ. මෙයාගේ ස්කන්ධ ක්‍රමාංකය 40යිනේ. හරිද? අපි දන්නවා කැල්සියම්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපිට ලියන්න පුළුවන් නේද? කැල්සියම්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපිට ලියන්න පුළුවන් නේද? මෙහෙම 2 8 8 කීයද? 2 20නේ. පරමාණු ක්‍රමාංක 20 2යි 8යි 8යි පිරෙව්වහම 18යි අවසාන ශක්ති මට්ටමේ 8ක් දාන්න පුළුවන්. ඒ වුණාට තියෙන්නේ 2යි. ඒ හින්දා 2. මේ බලන්න. එතකොට දෙවෙනි කාණ්ඩේ 4 වෙනි ආවර්තේ. දෙවෙනි කාණ්ඩේ 4 වෙනි ආවර්තය ඉන්නවා කැල්සියම්. හරිනේ. කැල්සියම් ගත්තාම කැල්සියම්ගේ පරමාණුව. දැන් මේ 20 කියන්නේ මොකක්ද? අපි දන්නවා මෙයා තමයි න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගණන. හරිද? මේ 40න් 20 අඩු කරාම අපි දන්නවා ස්කන්ධ ක්‍රමාංකයෙන් පරමාණු අඩු කරාම නියුට්‍රෝන ගාන. නියුට්‍රෝන ගාන කීයද? ඒකත් 20යිනේ. ප්‍රෝටෝන ගාන අපි දන්නවා පරමාණු ක්‍රමාංකයේ හින්දා ඒකත් 20යි කියලා. ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ තියෙන්නේ න්‍යෂ්ටි ඉඳන් ශක්ති මට්ටම් වල තියෙන ඉලෙක්ට්‍රෝන ගානනේ. එතකොට 2 8 8 2 කියන්නේ එයාගෙත් ඉලෙක්ට්‍රෝන කීයද තියෙන්නේ? 20යි තියෙන්නේ. මෙන්න මේ විදිහට ප්‍රෝටෝන 20ක් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි. ඔන්න ඔහම ප්‍රෝටෝන 20ක් තියෙනවා න්‍යෂ්ටියේ. ඕකේ මැද්දේ තියෙනවා මොනවද? නියුට්‍රෝන 20කුත් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි. ඔන්න ඕක තමයි බොල න්‍යෂ්ටිය කියලා කියන්නේ. දැන් ඔය න්‍යෂ්ටිය තියෙන්නේ මෙන්න මේ වගේ හිස් අවකාශයක මැද්දේ. ඕක වටේට තියෙනවා පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක්. මම මේව බෝල කරන්නේ නැතුව මේවා ඉලෙක්ට්‍රෝන දෙකක්. ඊට පස්සේ දෙවෙනි ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන 8ක්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. ඊළඟ එකේ තියෙනවා කීයද? 8ක්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. ඊළඟ එකේ මම මෙහෙම අදිනවා. මෙන්න මේ හරියෙන් දාන්න. ඊළඟ එකේ දෙකක් තියෙනවා. හරිනේ.
ඕක තේරුණානේ. ওই විදියට ඔහොම තමයි හරිම ඇත්තටම තියෙන්නේ ওই විදියට. හරිද? එතකොට මේකේ ප්‍රෝටෝන 20ක් තියෙනවනේ මේ කහ පාටින් ඇදලා තියෙන ප්‍රෝටෝන 20. ප්‍රෝටෝන 20න් එක ප්‍රෝටෝනයක් ධන 1යි. ප්‍රෝටෝන 20න් එනවා මොනවද? ධන 20ක ආරෝපණයක් එනවා නේද? ධන 20ක ආරෝපණයක් එනවා. එතකොට මේ ඉලෙක්ට්‍රෝනත් 20ක් තියෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන එකකින් එක ඍණාරෝපණයක් වගේම මේ ඉලෙක්ට්‍රෝන 20ෙන් එනවා මොකද්ද? ඍණ 20ක ආරෝපණයක්. පැහැදිලිද? පැහැදිලිද? ඒක තේරුණාද කියලා කියන්නේ? ඉතින් පරමාණු ක්‍රමාංකය සමානයි ප්‍රෝටෝන ගානට. එතකොට මේ පරමාණු තුල ප්‍රෝටෝන 20ක් තියෙනවා. නියුට්‍රෝන ගාන අපි දන්නේ දුන්නොත් අපිට හොයාගන්න පුළුවන් ස්කන්ධ ක්‍රමාංකයෙන් පරමාණු ක්‍රමාංකය අඩු කරලා නියුට්‍රෝන ගාන. අපි ඒ ටිකක් දැම්මා. නියුට්‍රෝන උදාසීනයි. ප්‍රෝටෝන ධනාරෝපණයි. වටේට තියෙනවා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපි දන්නවා 2 8 8 2 කියලා. අපි මේ විදිහට ඉලෙක්ට්‍රෝන ටිකක් දැම්මා. එක ඉලෙක්ට්‍රෝනයකින් ඍණ 1යි නම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසයෙන් ඍණ 20යිනේ. හරිනේ. මම තේරුණාද? එතකොට ළමයි දැන් තේරෙනවනේ මේකේ ප්‍රෝටෝන කීයද ඉලෙක්ට්‍රෝන කීයද නියුට්‍රෝන කීයද කියලා. ඒක තේරුණා කියලා කිව්වනේ. ළමයි අර අතන ආරෝපණයක් එන්නේ මූලද්‍රව්‍යයකට ආරෝපණයක් එන්නේ මෙන්න මේ දැන් මේකේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවනේ. හරිද? අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවනේ. ඔහොම මේකෙන් එක ඉලෙක්ට්‍රෝනයක් අයින් කරොත් මොකක් හරි කියලා හිතන්නකෝ. ඉලෙක්ට්‍රෝනයක් අයින් කරා කියලා හිතන්නකෝ. එහෙම ඉලෙක්ට්‍රෝනයක් අයින් කරොත් මොකද වෙන්නේ? එක ඍණාරෝපණයක් අඩු වෙනව නේද? එක ඍණාරෝපණයක් අඩු වෙනකොට මොකද වෙන්නේ? අර සමස්තාරෝපණය කොහොම තියෙන්නේ? දැන් මෙයාගේ කැල්සියම්ගේ තිබ්බේ ප්‍රෝටෝන 20යි. නියුට්‍රෝන 20යි. ඉලෙක්ට්‍රෝන 20යි. එතකොට මේකෙන් එනවා ධන 20ක ආරෝපණයක්. මේ ඉලෙක්ට්‍රෝන වලින් එනවා ඍණ 20ක ආරෝපණය. මම දන්නවා මේ ළමයින්ට ගණන් පුළුවන් අනිවාර්යයෙන්. 20න් ධන 20න් ඍණ 20 කැපුණාම බිඳුවයි කියලා දන්නවා. හැබැයි හිතන්නකො මේ මම ගලවනවා කියලා. මම මේක ගලවනවා. ඇත්තටම ඔන්න ඔතනට තමයි ඔයාලා ඉගෙනගෙන තියෙන්නේ. මේ 10 වසරේ බබාලා නෙමෙයි ඈ. 10 වසරේ මේවා කියලා දුන්නා. මොකක්ද මේ කරන්නේ? කිසියම් වායුමය පරමාණුවකින් කිසියම් වායුමය පරමාණුවක න්‍යෂ්ටියේ සිට ඊට වඩාත්ම ලිහිල්වම බැඳී ඇති. ඒ කියන්නේ මොකද්ද මේ? න්‍යෂ්ටියේ සිට සංයුජතා කවචයේ ඊට වඩාත්වම ලිහිල්ව තියෙන ඉලෙක්ට්‍රෝන ලිහිල්වම බැඳී ඇති ඉලෙක්ට්‍රෝනය ඉවත් කර මේ ඔයාලට මාව පේන එකේ අවුලක් තියනවාද? අල්ලම දැන් පේනවනේ. දැන් පේනවනේ. දැන් අවුලක් නැහැ. ඇයි දන්නවද? ඔයාලට මේ අර මෙහෙම අයනයක් ආවම ඒකේ දේවල් කරන්න බැරි. ඔයාලා අයනීකරණ ශක්තිය ඔයාලට මතක නැහැ. අයනීකරණ ශක්තිය කියන්නේ මොකද්ද? අයනීකරණ ශක්තිය කියන්නේ කිසියම් වායුමය මූලද්‍රව්‍යයක එම මූලද්‍රව්‍යයට වඩාත්ම ලිහිල්වම බැඳී ඇති ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරලා එයාගේ අයනය හදන්න ලබා දිය යුතු අවම ශක්තිය. ඕකට තමයි පළවෙනි අයනීකරණය කියලා කියන්නේ. ඒක කියා දෙන්නම්. හරිද? ඒක කියා දුන්නාට පස්සේ ওই ප්‍රශ්නේ ගැටලුවක් නැහැ. හරිද? අපි ඒ තියරි කැලල කරන්න කලින් මේකෙන් ගණන් ටික හදලා ඉමුකෝ. ඔයාලා අන්තිමට ලිව්වනේ මේ මොනවද අයනයක් නෙමෙයි නම් ප්‍රෝටෝන ගණන
ඉලෙක්ට්‍රෝන ගන්නට සමාන වෙනවා කියලා පරමාණු ක්‍රමාංකයට සමාන ඕක ඔය කාර්යයේ තියෙන ප්‍රශ්න තමයි සාමාන්‍යයි. හැබැයි ඉතින් අවුල් ගන්න එපා. අපි ප්‍රශ්න කරමු. මේ පළවෙනි ප්‍රශ්නේ බලන්න පොටෑසියම් 19 40 කැල්සියම් 20 40 ළමයි බලන්න මෙයාලගේ ඉලෙක්ට්‍රෝන ගණන ප්‍රෝටෝන ගණන නියුට්‍රෝන ගණන මෙහෙම දානවා ඉලෙක්ට්‍රෝන ගණන ප්‍රෝටෝන ගණන නියුට්‍රෝන ගණන හරිද ඔය විදිහට මම දාගෙන යනවා හරිද එතකොට මෙයාගේ කීයද ඉලෙක්ට්‍රෝන ගණන උදාසීන මේ ආරෝපණයක් නැති හින්දා 19ම තමයි ප්‍රෝටෝන ගණනත් 19යි මේ නියුට්‍රෝන ගාන 21යි. මෙයාගේ නියුට්‍රෝන ගාන කීයද? 40න් 20ක් අඩු කරාම 20යි. ප්‍රෝටෝනත් 20යි. ප්‍රෝටෝන ඉන්නේ පරමාණු ක්‍රමාංකය. ඉලෙක්ට්‍රෝන ගණනත් 20යි. කිසිදු ප්‍රශ්නයක් නැහෙනි. අර අයන ගැන මුකුත් ගැන හිතන්න එපා. මෙන්න මේ පැත්තේ ආරෝපණයක් නැත්තම් මේ ප්‍රෝටෝන ගාන ඉලෙක්ට්‍රෝන ගානට සමානයි කියලා මතක තියාගන්න පුළුවන්ද? ගැටලුවක් නැහැ නේද? 10 මාර වෙනකම් අපි කරනවා ප්‍රශ්න තියෙනවද නෑ නේද නෑ ප්‍රශ්න නෑ සර් අපිට කරන්ට් එක නැහැ ෆෝන් එකේ බැටරි නැහැ ඒ නිසා මට රෙකෝඩින් එක දාන්නවද හරි අනිවාර්යෙන් දානවා පුතේ අනිවාර්යෙන් දානවා කොල්ලෝ කොල්ලෙක්ද කෙල්ලෙක්ද සෝරි වෙන්න ඕනි රෙකෝඩින් තියෙනවා හරි ලැග් වෙන ප්‍රශ්න තියෙනවානේ මට සිග්නල් ප්‍රශ්නයක් නම් ඇවිත් ඔයාලට මේ ඒ කියන්නේ මේ ප්‍රශ්න ටික මේ ටික දැන් පුළුවන් කියන්නේ ආයෙ ඉතින් ප්‍රශ්න කරන්න පුළුවන් හරිද දැන් බලන්න ඒකත් හරිනේ දැන් මේකේ කියනවා පළවෙනි එකේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව දැන් පොටෑසියම් 1940 හා කැල්සියම් 2040 යන පරමාණු වල සමාන වන්නේ පහත කුමක්ද ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව බලන්න මෙයාගේ ඉලෙක්ට්‍රෝන 19 මෙයාගේ ඉලෙක්ට්‍රෝන 20යි නෑ හරිද ඊට පස්සේ දෙවෙනි එක කියනවා ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන සංඛ්‍යාවේ එකතුව ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන සංඛ්‍යාවේ එකතුව මෙයාගේ ඉලෙක්ට්‍රෝන 19යි ප්‍රෝටෝන 19යි එතකොට ඇවිල්ලා 38යිනේ මෙයාගේ 40යි නෑ ඒකත් වැරදි ඊට පස්සේ කියනවා නියුට්‍රෝන සංඛ්‍යාව නෑනි මෙයාගේ 21යි මෙයාගේ 20යි ප්‍රෝටෝන සහ නියුට්‍රෝන සංඛ්‍යාව එකතුව මොනවද ප්‍රෝටෝන සහ නියුට්‍රෝන සංඛ්‍යාව එකතුව කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය ඒක හරි නේද මේ බලන්න ස්කන්ධ ක්‍රමාංකය ඇත්තම කියනවා නම් මේක බලපු ගමන් ඕක පේනවා ඒක මෙයාගේ ස්කන්ධ ක්‍රමාංකය මෙයාගේ ස්කන්ධ ක්‍රමාංකය සමාන වෙනවා මේ මම මෙච්චර වටේ ඇව්වේ අර මේ දේවල් පැහැදිලි කරන්න හරිද මේ විභාගෙදී මෙච්චර අමාරු නෑ මෙච්චර හිතා ඉන්න ඕනේ නෑ ඒ කියන්නේ ඔයාලට මං කියා දුන්නානේ මේ හතරෙන් තමයි ගොඩක් වෙලාවට අහන්නේ ඊට පස්සේ මෙහෙම මුදා වැදිලා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න පුළුවන්ද කියලා බලනවා එච්චරයි හරිද දැන් මට තුන්වෙනි ප්‍රශ්නේ බලන්න දැන් අපිට පන්නඩියක් කරගෙන යන්න පුළුවන් එකිනෙක ආකර්ෂණය වෙන උපපරමාණුකංශු මොනවාද පරමාණුවක් ඇතුලේ උපපරමාණුකංශු තුනක් තියෙනවා ප්‍රෝටෝන නියුට්‍රෝන ඉලෙක්ට්‍රෝන මේවා එකිනෙකට ඇලෙන්නේ කවුද දැන් ගෑල් ළමයි පිරිමි ළමයින්ට කැමති වෙනවා වගේ පිරිමි ළමයි ගෑල් ළමයින්ට කැමති වෙනවා වගේ උපපරමාණුකංශු වල එකට ඇලෙන්න බලන් ඉන්නේ කවුද මට කියන්න උත්තරේ මොකක්ද පළවෙනි එකේ තියෙනවා ඉලෙක්ට්‍රෝනයි නියුට්‍රෝනයි එකතු ඇලෙනවද අර න්‍යෂ්ටිය එකට තියෙන හින්දා ඇලිලා කියලා හිතන්න එපා ආකර්ෂණය වෙන්නේ කවුද ප්‍රෝටෝනයි ඉලෙක්ට්‍රෝනයි උත්තරේ අංක 2 ඔන්න එනවා ප්‍රශ්නේ දැන් අපි කරන්න පුළුවන්ද කියන එක බලන්නේ ඈ
හතරවෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද කියලා මට කියන්න බලන්න. හතරවෙනි ප්‍රශ්නේ ළමයි. හතරවෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද කියලා 1ද 2ද 3ද 4ද කියලා chat එකට දාන්න. chat එකට දාන්න. හතරවෙනි ප්‍රශ්නෙට. හතරවෙනි ප්‍රශ්නේ තියෙනවා x හා y නම් මේක කරන්න පුළුවන් නම් අද දවස සාර්ථකයි. මම ওই විදිහට දවසින් දවස විභාගයට යන ප්‍රශ්න කරන්නේ. ප්‍රශ්න ඒ කොටසේ ඒ දේවල් කරනවා. ඔයාලට අමාරු පාඩමක් එහෙම තියෙනවා නම් ඒක මැසේජ් එකක් දාන්න. ඒ වගේ එකක් කරලා දෙන්න. ඊට අමතරව ගොඩක් වෙලාවට ප්‍රශ්න තමයි කරන්නේ. ප්‍රශ්න වලට අදාළ ඔළුව හදන එක. මම මේ ප්‍රශ්නේ කියා දීලා අදට පන්ති නතර කරනවා. මේ මෙතන සිග්නල් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මෙහෙම ප්‍රශ්න කියලා තියෙනවා. මේ x හා y නම් මූලද්‍රව්‍ය පරමාණු වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දීලා තියෙනවා. x ඇවිල්ලා 2 8 1 y ඇවිල්ලා 2 8 7 දැන් ඇවිල්ලා මෙයා ඇවිල්ලා මොකද්ද පළවෙනි කාණ්ඩයේ තුන්වෙනි ආවෘත්තයේ තියෙන මූලද්‍රව්‍ය. පළවෙනි කාණ්ඩයේ